ඊළඟට ඊළඟට බලන්න තියෙනවා හරි මේක පරණ ප්‍රශ්නයක් ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නේ පරණ එකක් අර පරණ මේ වී වගාවේ අර කලින් සිලබස් එකේ තිබ්බනේ වී වගාව ගැන ඒකේ ප්‍රශ්නයක් කවන්නේ අපි ඒක කරමු හරිද ශාක අභිජනනයේදී හරි ශාක අභිජනනයේදී සංසේචනයෙන් පසු පුෂ්ප මංජරියට බෑගයක් යොදනු ලබන්නේ මේ ඇත්තටම කතා කරන්නේ මේ පරණ සිලබස් එකේ ප්‍රශ්නයක් හැබැයි කමක් නැහැ අපි කියන පොඩක් මේ කතා කරමු හරිද මේ කියන්නේ මේ මෙහෙම එකක් ශාක අභිජනනයේදී සංසේචනයෙන් පසු පුෂ්ප මංජරියට බෑගයක් යොදනු ලබන්නේ හරි මේක ප්‍රධාන වශයෙන්ම කරන්නේ වී වගාවේදී හරිද අලුත් වී වර්ග හදද්දී හරි මේකේ මෙහෙම එකක් කියන්නේ හරිද අලුත් වී වර්ග එහෙම හදද්දී ඔය බතලේ ගොඩ එහෙම මේ සිද්ධිය කරනවා හරිද අලුත් වී වර්ග හදද්දී අලුත් වී වර්ග හදන්නේ අර ක්‍රොස් කරලානේ හරිද වී වර්ග දෙකක් එකට මුහුම් කරලා තමයි ක්‍රොස් කරනවා කියන්නේ ක්‍රොස් අවුලන්නේ මුහුම් කරලා තමයි අලුත් වර්ගයක් හදන්නේ එතකොට කරන්නේ මෙන්න මෙහෙමයි හරිද එතකොට කරන්නේ වී වර්ග දෙකක් හරිද මේ වී වර්ග දෙකක් එක වී වර්ගයක් තියෙනවා A කියලා හරිද මේකේ දැන් මලක් ඇවිල්ලා තියෙනවා පොඩි මලක් ඇවිල්ලා තියෙනවා හරි මේකෙත් මොකද වෙන්නේ මේකත් A වගේමයි වෙන වර්ගයක් හරි මේකෙත් පුෂ්ප මංජරියක් ඇවිල්ලා තියෙනවා පුෂ්ප මංජරියක් ඇවිල්ලා තියෙනවා මේක ඇවිල්ලා B වර්ගය හරි මේක ඇවිල්ලා B වර්ගය මේ ඇවිල්ලා E වර්ගය මේ ඇවිල්ලා B වර්ගය අපි කරන්නේ මෙන්න මේ ශාකයේ තියෙන පුෂ්ප මේ පුෂ්පත් එක්ක පරාගණය කරනවා හරිද ඒ කියන්නේ මේකේ මේ මල කඩාගෙන ඇවිල්ලා මේ මලුත් එක්ක ගාවනවා හොඳට හරිද එතකොට මොකද වෙන්නේ පරාගණයක් වෙනවා හරිද මේ මල් ටික මේ කඩලා ගන්න බෑ මේක අරගෙන ඇවිල්ලා මේ මල් ටිකත් එක්ක හොඳට කලවම් කරනවා එතකොට මේක අපි කියනවා මේ පොත් එහෙම කපනවා එච්චර අවශ්‍ය නැහැ හරිද මොකද කරන්නේ මේ සෙට් එක පරාගණය කරනවා හරිද පරාගණයක් කරනවා පරාගණය කිරීම හරි පරාගණය කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහට හඳුන්වනවා හරි එහෙම කරාට පස්සේ හරි පරාගණයක් කරාට පස්සේ පරාගණයෙන් පස්සේ මෙන්න මෙහෙම වෙන්නේ හරිද පරාගණය කියන්නේ මොකක්ද කියලා කියනවා පරාගණය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් පුෂ්පයක් තියෙනවා කියලා හිතන්නකෝ මේ පුෂ්පයක් තියෙනවා පුෂ්පයක් තියෙනවා මෙන්න හරි මේකේ පිරිමි කොටසක් තියෙනවා මේකේ ගැහැණු කොටසක් තියෙනවා හරි මේක තමයි පරාගණය කියලා කියන්නේ හරිද පරාගණය කියන්නේ මේ හිතන්නකො මේ තියෙන පිරිමි කොටස හරි පිරිමි කොටසට අපි කියනවා පූමාංගය කියලා පූමාංගයේ මේ උඩ තියෙන්නේ පරාග දාණය මේ තියෙන පරාග දාණය එතන ඉන්න එක මකලම අඳින්නම් මම පරාග දාණය ඉස්සල්ලා කියන්නලා ඉන්නේ හරි මේ තියෙන්නේ පරාග දාණය ඊට පස්සේ මේ තියෙන්නේ සූත්‍රිකාව මේ දෙකට අපි කියනවා මොකක් කියලාද පූමාංගය කියලා එහෙමත් නැත්නම් පිරිමි කොටස කියලා පූමාංගය මේ තියෙන්නේ මලක ගැහැණු කොටස මෙතනට කියනවා අපි කලංකය කියලා කලංකය ඊට පස්සේ මෙතනට කියනවා කීලය ඊට පස්සේ කියනවා B මෙතනට ඩිම්බ කෝෂය මේ ඩිම්බ කෝෂය කියලා මේ තුනට අපි කියනවා ජායාංගය කියලා එහෙමත් නැත්නම් පුෂ්පයේ ගැහැණු කොටස කියලා ජායාංගය මේක ඇවිල්ලා පූමාංගය කියන්නේ පිරිමි කොටස පිරිමි මේ ඇවිල්ලා ගැහැණු කොටස හරි ගැහැණු කොටස හරි වෙන්නේ මේකයි මෙන්න මේ පිරිමි කොටස තියෙනවා පරාග කණිකා හරි පරාග කණිකා තියෙනවා මෙන්න මේ පරාග කණිකා එක්ක හුලකින් හරි මීමැස්සුන්ගෙන් හරි නැත්තම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මගින් මිනිස්සුන් මගින් හරිද දැන් මේකේ මිනිස්සුනේ කරේ මේ ගහේ තියෙන එක මේ පරාගණය වෙන්න පුළුවන් එක මලක වෙන්නත් පුළුවන් මල් දෙකක වෙන්නත් පුළුවන් හරි එක මලේ වෙන්නත් පුළුවන් මල් දෙකක වෙන්නත් පුළුවන්
එකම විශේෂයේ වෙන ගහක තියෙන මලක් එක්ක වෙන්නත් පුළුවන්. හරිද? මෙන්න මේ පරාග කණිකා ඇවිල්ලා වැටෙනවා මේ මෙතනට. මේ මෙතනට වැටෙනවා. හරි? මෙතන තිබ්බ පරාග කණිකා මම එක පාටි මැදින්නනේ. පරාග කණිකා මෙතනට වැටෙනවා. හරි? ඒ වෙද්දීන් පුෂ්පයේ මේ හරියේ කියනවා මොනවද? ඩිම්බ. මේ ඩිම්බ කෝෂේ තියෙනවා ඩිම්බ. හරි වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ කලාංකයේ මත වැටුණාට පස්සේ හරි මේ කලාංකයේ මත පරාග ටික වැටුණාට පස්සේ මේ වෙලාව පරාග. හරි පරාග කණිකාව. මේ පරාග කණිකාවේ නලයක් දික් වෙනවා පහළට. හරි නලයක් දික් වෙනවා පහළට. ඒක කියන්නේ අර විශේෂ සුවඳක් වගේ මෙහෙන් නිකුත් කරනවා කියලා. ඒතකොට පරාග නාලය පහළට එනවා. හරි ඇවිල්ලා මොකද වෙන්නේ? මේ ඩිම්බත් එක්ක එකතු වෙනවා. හරි ඩිම්බත් එක්ක එකතු වෙනවා. ඒක වෙන්නේ මෙහෙම වෙයි. මෙතනින් ආපු පරාග හරි ඩිම්බත් එක්ක එකතු වෙලා තමයි කලලය හැදෙන්නේ. කලලය එහෙමත් නැත්නම් බීජ හැදෙන්නේ. හරි මෙතන බීජ හැදෙන්න පටන් ගන්නවා. හරි ඕකට කියනවා මොකක් කියලාද? සංසේචනය කියලා. හරිද? ඕකට අපි කියනවා මොකක් කියලාද? සංසේචනය කියලා. හරි මේකට අපි කියනවා සංසේචන ක්‍රියාවලිය කියලා. සංසේචනය. හරි මේ ක්‍රියාවලියට කියනවා සංසේචනය කියලා. ගොඩක් කරුණු මේකේ කතා කරන්න තියෙනවා. ඔක්කොම ටික කියන්නම්. සංසේචනය කියලා. හරි. ප්‍රශ්න අඳුර ගන්න එපා ඉස්සෙල්ලම. හරි ඊළඟට බලන්න තියෙනවා මේක බලන්න ශාක අභිජනනයේදී සංසේචනයෙන් පසු පුෂ්ප මංජරයට බෑගයක් යොදන්නේ. හරි. මේක මං කිව්වේ ශාක අභිජනනයේදී මෙතන මම මේ කතා කරේ V ගැන. හරිද? බතලෙගොඩ මේ ක්‍රියාවලිය කරනවා. හරිද? අලුත් V වර්ග හදා ගන්න අවශ්‍ය වුණාම මොකද කරන්නේ? මේ වගේ V වර්ග දෙකක් එකට එකතු කරලා. හරි මේ V වර්ග දෙකක් එකට එකතු කරලා අලුත් එකක් හදා ගන්න හදනවා. ඒ හදාගද්දින් යාලා කරන්නේ A වර්ගය කියන V වර්ගයයි A වර්ගය B වර්ගය. හරිද? මේකේ මලක් කඩලා අරගෙන, ඒ කියන්නේ අර එන V එන අට මල් තියෙනවනේ V මල තියෙන මංජරියක් විතර එන්නේ. හරි? අන්න ඒක ගලවලා අරගෙන වෙනත් මලක් එක්ක හොඳට කලවම් කරනවා. හරිද? හොඳට කලවම් කරනවා. ඕක මේ දැන් වර්තමානයේ කරනවා ගස්වල ඒ කියනම් බීජ අලුත් ශාක හදා ගන්න නෙමෙයි. ඵල කියන්නේ අස්වනු වැඩි කරගන්න මේ ෆැෂන් වල එහෙම ෆැෂන් වල පිරිම් මලක් ගලා මේ කඩාගෙන ගිහලා ගෑනු මල් වල ගාවනවා. ගැහැණු මල් වල වැනිලා වල කරනවා. ඊට පස්සේ තුඹ කරවිල වල කරනවා. කටු අණුවදවල කරනවා. ඔහොම කරනවා. හරිද? පිරිම් මල් කඩාගෙන ගිහලා ගෑනු මල් වල ගාවනවා. එතකොට මොකද වෙන්නේ? හොඳට පළ දරනවා. මේක කරන්නේ මේ මල් ටික ඔක්කොම කඩාගෙන ගිහලා මේ මල් එක ගාවනවා. එතකොට මොකද වෙන්නේ? මේ හිතනු මේ පිරිමි මල් තියෙන කියලා. මේ ගැහැණු මල් කියලා. මොකද වෙන්නේ? මෙන්න පිරිමි මල් වල පරාග ටික මේ ගැහැණු මල් වල කලාංකයේ මත තැම්පත් වෙලා ඒවා ටික පහළට ගිහිල්ලා මොකද වෙන්නේ? ඩිම්බ කෝෂත් එක්ක එකතු වෙලා සංසේචනයක් වෙනවා. හරි? මේක සංසේචනයක් වෙනවා. සංසේචනයක් වුණාට පස්සේ අලුත් බීජ තමයි හැදෙන්නේ. කියන්නේ අලුත් වර්ගයේ බීජ හැදෙන්නේ. මේක කියන්නේ අන්න එහෙම වුණාට පස්සේ පුෂ්ප මංජරියට බෑගයක් යොදනු ලබන්නේ. අන්න ඒ වෙලාවෙන් පස්සේ මේ පුෂ්ප මංජරියට බෑග් එකක් දානවලු. බෑග් එකකින් ආවරණය කරනවලු. හරි? බෑග් එකකින් ආවරණය කරන්න හේතුව මොකක්ද කියලා අහනවා. හේතුව තමයි මෙහෙම වුණාට පස්සේ දැන් මේක ඇතුළේ දැන් සංසේචනය වෙනවනේ. වෙන ගමන් තියෙද්දි බෑග් එකක් දාපුවාම වෙන කොහින්වත් පරාග මේකට ආයෙ එන්න පුළුවන්ද? එන්න බෑ. වහලානේ තියෙන්නේ. වහලා තියෙන හින්දා පරාග මේක ඇතුළට එන්න බෑ. මල් ගෑනුනේ පිළිමිල නෙවෙයි. ඒක ශාක වර්ගයත් එක්ක වෙනස් වෙනවා. ඒක මේ ශාක වර්ගයත් එක්ක වෙනස් වෙනවා. ගැහැණුද පිළිමිද කියලා අඳුර ගන්න වෙනස් වෙනවා. උදාහරණයක් හොඳම තමයි පොල් ගත්තොත් එහෙම. පොල් වල මේකට අමතරව පොල් මල ගන්නකො. පොල් මලේ කොහොම තියෙනවනේ මේ හැදිලා හරිද? මෙතනින් හනස්ස වගේ තියෙනවනේ. හනස්ස වගේ තියෙනවා. ඊට පස්සේ මේ මෙහෙම තියෙන්නේ මේ වගේ ගෙඩි තියෙන්නේ. හරි? ගෙඩි තියෙනවා. ඊට පස්සේ චූටි තියෙනවා මේ වගේ පොඩි පොතු වගේ. පොතු වගේ තියෙන්නේ. මේ පොල් වල කියන්නේ ශාක වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. මේක අපි කියන්නේ මේව ඇවිල්ලා පිරිමි මල්.
මේවා පිරිමි මල්. මේවා තමයි ගැහැණු මල්. මේවා ගැහැණු මල්. ඔය මේක වෙනස් වෙනවා. හරිද? ඒක වෙනස් වෙනවා. ඔව් එහෙම ස්ථානෙන් ස්ථානෙ ගහෙන් ගහට වෙනස් වෙනවා. බඩිරුග වල ගත්තත් එහෙමයි. බඩිරුග වල පිරිමි මල තියෙන්නේ උඩම. හරි උඩම තියෙනවා පිරිමි මල. පහලින් අර මේ බඩිරු කරල හැදෙන්නේ ඒ කරල කියන්නේ ගැහැණු මල. ගස් ලැබු වල එහෙමත් තියෙනවා. ගස් ලැබු වල එහෙමත් පිරිමි මල් ගැහැණු මල් වෙන් කරලා හඳුර ගන්න පුළුවන්. හරි එච්චර දේවල් වලකින් අතරම අහන්නේ නැහැ. හරි එච්චර දේවල් වලකින් අහන්නේ නැහැ. හරි. හරි බලන්න තියෙනවා බෑගයක් යොදනු ලබන්නේ මෙහෙම ඇත්තටම කරන්නේ හරි මේ මෙහෙම බෑග් එකක් දාන්නේ වෙන වෙන ගස්වල පරාගත් මේකට එන්න පුළුවන් හින්දා හරි වෙන ගස්වල පරාගත් ඇවිල්ලා මේ ගස්වල රින්ගුවොත් එහෙම මේ මෙතනට වෙන ගස්වල ඒවාවොත් එහෙම ප්‍රශ්න වෙනවා දැන් මේ වෙද්දිත් මේ බීජ හැදිලා ඉවරයිනේ තව කොහින් ඇවිල්ලා කියකව මේක ඇතුළට ආවොත් එහෙම මේක අපිරිසුදු වෙනවා. අන්නේ අපිරිසුදු වෙනකොට බලක්වන්න තමයි මේ මෙහෙම කඩදාසියකින් වහන්නේ. හරි? කඩදාසියකින් වහන්නේ. ඔයාලවත් ඉස්කෝලෙන් එහෙම මේ බතලේ ගොඩට එහෙම එක්කන් ගියොත් එහෙම එයාලා මේක කරලා පෙන්නනවා. හරිද? එයාලා මේක කරලා පෙන්නනවා. සම්පූර්ණ මේ ක්‍රියාවලිය කරලා පෙන්නනවා. මේ එහෙනම් බලන්නකෝ. හරි? මේකේ උත්තරය ඇත්තටම ඇවිල්ලා බාහිර පරාග වලින් අපවිත්‍ර වීම වැළැක්වීමට. මේක ඔයාලා අවශ්‍ය වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. හේතුව තමයි මේක පරණ සිලබස් එකක. හරි? වීවගාව කියන එක දැන් අපිට නැහැ. හරි? උනට මම අර ප්‍රශ්නේ මගාරලා යන්න බැරි හින්දායි මේක කියලා දුන්නේ. මේක අවශ්‍ය නෑ ඔයාලට. මේක අවශ්‍ය නෑ. හරි? මේක අඳ ගන්න ඕන වෙන්නේත් නෑ. හේතුව මේක පරණ සිලබස් ප්‍රශ්නයක්. වීවගාව අපිට නෑ දැන්. හරි. පැහැදිලි නේද? ගැටලුවක් නෑනේ. ටිකක් සංකීර්ණ කතාවක් මේක. අර සංකීර්ණ කතාවක්. ඔව් හරිනේ හතරෙන් ප්‍රශ්නෙට උත්තරේ හම්බුණානේ පිරිම්මලු ගැහණුමලු ඉඳුරගන්න කොහොමද කියලා. මෙව අහන්නේ නැහැ. يعني මේක ඇවිල්ලා පරණ සිලබස් එකේ එකක්. හරි. උත්තරේ තමයි ඒකට එන්නේ බාහිර පරාග වලින් අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා. හරිද? හරි. ඊළඟට මේකත් එහෙමයි. හරිද? මේකත් එහෙමයි. මේ පරණ එකක්. කමන්නේ මේ මගහැරලා යන්න බැරි හින්දා මම මේවා ටික දැම්මේ. හරි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි බීජ වී ප්‍රමාණයක් වැපිරීමට ගොවියෙකු විසින් තීරණය කරන ලදී. ඔහු තීරණයට වඩාත් බලපෑ හේතුව වන්නේ. හරි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වලා දීපු වී වර්ග වලට අදාළව එයාලා කියනවා අක්කරයකට යොදන්න ඕන කොච්චර වී වර්ගයක්ද කොච්චර වී ප්‍රමාණයක්ද කියලා එයාලා කියනවා. හරි. හැබැයි කියනවා මේ මිනිස්සයා ඊටත් වඩා වැඩිපුර දානවලු. හරි. ඊටත් වඩා වැඩිපුර වී දානවලු. වැඩිපුර වී දාපුවාම වෙන ප්‍රශ්නේ මොකද්ද? හරි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා අක්කරයකට මෙච්චරක් වී පාවිච්චි කරන්න කියලා. හැබැයි මිනිහෙක් මොකද කරන්නේ? එයාලා කියලා තියෙන ප්‍රමාණයටත් වැඩිය වී දානවා. හරිද? එහෙම දැම්මහම වෙන්නේ වීයට ප්‍රමාණය වැඩි වෙනවනේ කුඹුරට වැටෙන. වීයට ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ඒව අතර තියෙන පරතරය මොකද වෙන්නේ? ඒව අතර තියෙන පරතරය අඩු වෙනවා. හරි? ඒව අතර තියෙන පරතරය ගොඩක් මොකද වෙන්නේ? අඩු වෙනවා. වී වලට ඉඩ අඩු වුනහම ඒවා පඳුරු දාන්නේ නැහැ. හරි? වී ගහට ඉඩ අඩු වුනහම ඒවා පඳුරු දාන්නේ නැහැ. ඉඩ තිබ්බොත් එහෙම හොඳට පඳුරු දානවා. හරි? හොඳට පඳුරු දානවා. හැබැයි ඉඩ අඩු වුනහම ඒවා පඳුරු දාන්නේ නැහැ. හරි. බලන්න තියෙනවා සංයුක්ත නිර්ණය යන්ත්‍රය භාවිතයට පහසු වීම නෑ. ඒ කියන්නේ සංයුක්ත යන්ත්‍රය කියන්නේ මේ භූතය කියන්නේ කම්බයින් හාවෙස්ටර් ඒක. ඒකට පහසුවක් නෙමෙයි මේක. පොහොර ලෙස යෙදූ පෝෂක හානිය අවම වීම නෑ. පඳුරු දැමීම අඩු කර ඵලදායි පඳුරු සංඛ්‍යාව වැඩි කිරීමට. ඒක තමයි උත්තරේ. මෙහෙම එක ළඟ බීජ ගොඩ තිබ්බහම පඳුරු දාන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි පඳුරු දාන එක අඩු වෙනවා. ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ ඵලදායි පඳුරු සංඛ්‍යාව. කියන හොඳම පඳුරු ටිකක් විතරක් ඉතුරු කරගන්න. හරි. ඒක තමයි උත්තරේ. හරිද? ඒක තමයි උත්තරේ. ඒකත් මම අර ගොඩක් පැහැදිලි කරන්න ගියේ නැත්තේ මේකත් තියෙන්නේ වීවගාව කියන කොටසේ. වීවගාව දැන් අපිට නැහැ. මේක ඇවිල්ලා 12 ප්‍රශ්න. 12 වෙනි ප්‍රශ්නේ. මේකත් අපිට නැහැ. හරි? උත්තරේ ඇවිල්ලා 3. හරි උත්තරය ඇවිල්ලා 3. හරිනේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි බීජ සංඛ්‍යාවක් ඒක ප්‍රශ්නේ. හරි. ඊළඟට ගන්න එහෙනම් තියෙනවා 13. හරි 13 ප්‍රශ්නේ. හරි. 13 එකේ බලන්න තියෙනවා දර්ශීය පාංශු පැතිකඩක රූප සරණක් පහක් දැක්වේ. ඛනිජ
ශීරණය වැඩි හා අඩු වශයෙන් විවර්තනය වූ මාතෘ ද්‍රව්‍ය කලාපය අඩු හෝ වැඩි වශයෙන් විවර්තනය වූ මාතෘ ද්‍රව්‍ය අඩංගු කලාපය වන්නේ මොකද්ද? මාතෘ ද්‍රව්‍ය අඩංගු කලාපය සහ ශීරණය වී වෙන කලාපය තමයි මෙන්න මේක. ඉතින් මෙන්න තියෙන මම අදිනවා දර්ශීය පාංශ පැතිකඩක්. මේකේ උඩම තියෙනවා මෙන්න හරි මේකේ උඩම තියෙනවා කාබනික කලාපය. හරි මේක නම් ඉංග්‍රීසි අකුරු දාලා තියෙන්නේ ඕ කලාපය. ඕවලට අපි කියනවා කාබනික කලාපය. හරි ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඒ කලාපය. ඒ කලාපයට අපි මොකක් කියලාද කියන්නේ? විශෝධන කලාපය. විශෝධන කලාපය. ඊට පස්සේ තියෙනවා B කලාපය. ඒ කලාපයට අපි කියනවා මොකක් කියලාද? සංචායක කලාපය කියලා. සංචායක කලාපය කියලා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? මාතෘ ද්‍රව්‍ය කලාපය. මාතෘ ද්‍රව්‍ය කලාපය. ඒ කලාපයට අපි කියන්නේ මොකක් කියලාද? C කලාපය නැත්නම් මාතෘ ද්‍රව්‍ය කලාපය. ඊළඟට යටම තියෙනවා බෙඩ් රොක් එක නැත්නම් R කලාපයට කියනවා මාතෘ පාෂාණය කියලා. හරි මාතෘ පාෂාණය කියලා. හරි. මේකෙන් හරිද මේකේ අපි කියනවා මේ මෙතන මේ මාතෘ පාෂාණිකලා මාතෘ ද්‍රව්‍ය හැදෙන කොටසට අපි කියනවා මොකක් කියලාද? පාෂාණ ජීර්ණය කියලා. ඊට පස්සේ මේ මාතෘ ද්‍රව්‍ය වලින් පස හැදෙන ක්‍රියාවලියට කියනවා අපි පාංශු ජනනය කියලා. හරි. ඕවා වැදගත් දේවල්. ඊළඟට මේක කියන්නේ ඛනිජ ශීරණය වන්නේ. කියන්නේ ඛනිජ ටික පහළට බහැලා යන්නේ. අපි කියනවා මෙන්න මේ ඒ කලාපේ. එහෙමත් නැත්නම් විශෝධන කලාපේ තියෙන පෝෂක මොකද වෙනවා කියලා කිව්වේ? වහිද්දී මෙන්න මේ පෝෂක ටික මොකද වෙනවා කියලා කිව්වේ? පහළට ගමන් කරනවා. හරි පහළට ගමන් කරනවා. මේකට කියනවා පහළට ගමන් කළා මේක තැම්පත් වෙනවා. මේ කලාපේ තැම්පත් වෙනවා. මෙන්න මෙහෙම පහළට ගමන් කරන එකට කියනවා විශෝධනය කියලා. හරි මේ ක්‍රියාවලියට කියනවා විශෝධනය එහෙමත් නැත්නම් ශීරණය කියලා. විශෝධනය එහෙමත් නැත්නම් ශීරණය නැත්නම් ශරණය කියලා තිබ්බද මන්ද මේකට? ශීරණය වෙනවා. හරි මෙහෙම පහළට ගමන් කරන හින්දා අපි කියනවා මොකක් කියලාද මේකට? විශෝධන කලාපය කියලා. එහෙනම් ඛනිජ වැඩි වශයෙන් වන්නේ මොන කලාපයේද? ඒ කලාපයේ මේ ඒකට ගමන් කරන්නේ මේ විශෝධනයේ මේ ශීරණය කියලා කියන්නේ ඒක. පහළට ගමන් කරනවා. මේ තියෙන පෝෂක ටික පහළට යනවා. හරි? පහළට යනවා. ඒක වෙන්නේ ඒ කලාපයේ. ඊට පස්සේ අර්ධ වශයෙන් විවර්තනය වූ මාතෘ ද්‍රව්‍ය අඩංගු. මාතෘ ද්‍රව්‍ය තියෙන්නේ මොකේද? මේ මාතෘ ද්‍රව්‍ය කලාපය කියන්නේ C කලාපය. එහෙනම් උත්තරය ඇවිල්ලා මොකද්ද? A හා C කලාප. පිළිවෙලටනේ අහන්නේ. A හා C කලාප. හරි. ඔයාලා මේ ඕන චුට්ට දාගන්න ටක් දාලා. ඕන ටික දාලා 14 ප්‍රශ්න අහලා තියෙන්නේ 4 වෙනි පාඩමේ. 14 ප්‍රශ්න අහලා තියෙන්නේ 4 වෙනි පාඩමේ. හරි. පහත පොහොර අතරින් වඩාත් සාන්ද්‍ර වූ බහුලව භාවිතා වන ඝන නයිට්‍රජන් පොහොර වන්නේ. වඩාත් සාන්ද්‍ර වෙච්ච බහුලව භාවිතා කරන ඝන නයිට්‍රජන් පොහොර වන්නේ. හරි. මෙහෙමයි. හරිද? මේකේ දැන් කියලා තියෙනවා ප්‍රධාන වචන ටිකක්. හරිද බලන්න. වඩාත් සාන්ද්‍රව අර සාන්ද්‍රෝ කියන එක ඊට පස්සේ බහුලව භාවිතා වන ඝන නයිට්‍රජන්. ඝන අවස්ථාවේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සාන්ද්‍රණය වැඩිම වෙන්න ඕනේ. හරි සාන්ද්‍රණය වැඩිම වෙන්නේ. කියන්නේ අපි මේ ගන්න නයිට්‍රජන් අඩංගු පොහොර ගත්තොත් එහෙම. හරි අපි පොහොර පාඩමේ කතා කරනවානේ. පොහොර පාඩමේ කියන්නේ අපිට තියෙනවා පොහොර වර්ග තුනක් දැන්. රසායනික පොහොර, කාබනික පොහොර, ජෛවීය පොහොර. හරිද? ওই ප්‍රධාන පොහොර වර්ග තුනම තියෙනවා. ඕකේ රසායනික පොහොර ගත්තොත් එහෙම රසායනික පොහොර ආය අපි බෙදනවා සුජු පොහොරයි මිශ්‍ර පොහොරයි කියලා. සුජු පොහොර කියන එකට තමයි මේ ටික අයිති වෙන්නේ. හරි? සුජු පොහොර කියලා කියන්නේ එක් පෝෂකයක් පමණක්. හරි? සුජු පොහොර කියලා කියන්නේ එක් පෝෂකයක් පමණක් ලබා දෙන්න හදපු පොහොර. මේකේ අර්ථය තියෙනවානේ නයිට්‍රජන් ලබා දෙන්න හදපුවා, ෆොස්ෆරස් ලබා දෙන්න හදපුවා,
පොටෑසියම් ලබා දෙන්න හදපුවා, මැග්නීසියම් ලබා දෙන්න හදපුවා, කැල්සියම් ලබා දෙන්න හදපුවා තියෙනවා. ඒකෙනුත් අපි දැන් කතා කරන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් අඩංගු පොහොර ගැන තමයි දැන් අපි කතා කරන්නේ. හරි. මේකේ ලංකාවේ බහුලවම භාවිතා වෙන්නේ මෙන්න මේ දෙක. හරිද? යූරියා සහ ඇමෝනියම් සල්ෆේට්. හරිද? යූරියා සහ ඇමෝනියම් සල්ෆේට් තමයි ලංකාවේ වැඩියෙන්ම භාවිතා වෙන්නේ. හරි? සල්ෆේට්. හරි මේ වගේ රසායනික සංකේත දානවනේ යූරියා බේම් මෙහෙම CONH2 twice. හරි? ඇමෝනියම් සල්ෆේට් වල රසායනික සංකේතය තමයි NH4 SO4. හරි? හරි NH4 SO4. හරි? ඇමෝනියම් සල්ෆේට්. හරි. කොහොමද තමයි තියෙන්නේ. හරි මේ දෙක තමයි ලංකාවේ වැඩියෙන්ම භාවිතා වෙන්නේ. එක්ක යූරියා නැත්නම් අමයිනෝ අම්ල මේ ඇමෝනියම් සල්ෆේට්. හරි? ওই දෙක තමයි වැඩියෙන්ම භාවිතා වෙන්නේ. හරි. මේකෙනුත් අපින් අහලා තියෙනවා ඝන අවස්ථාවේ. හරි මේ දෙකම ඝන විදිහට තමයි තියෙන්නේ. කැට කැට තියෙන්නේ. වැඩිම සාන්ද්‍රණයේ තියෙන්නේ. හරිද? මේ දෙකම දැන් අපි ගත්තොත් මෙහෙම අපි යූරියා එහෙම ගත්තොත් එහෙම ඕක තනි කර දැන් මේ හිතනවා යූරියා මිටියක් තියෙන්නේ. හරි යූරියා මිටියක් තියෙන්නේ. සාමාන්‍ය යූරියා මිටි තියෙන්නේ කිලෝ 50 ඒවා. මම මෙතන දානවා කිලෝ 100 මිටියක් කියලා. 100 නෑ ඒනට අර පහසු වෙන්නේ දැන් මේ කිලෝ 100 මිටියක් කියන විදිහට මේ කිලෝ 100 මිටියේ සම්පූර්ණ 100%ක් නයිට්‍රජන් නෙමෙයි තියෙන්නේ. හරිද? නයිට්‍රජන් තියෙන්නේ මේකේ කිලෝ 46යි. හරි 100%ක් මේකේ නයිට්‍රජන් නෑ. මේකේ තියෙන 46යි. කිලෝ 100ක් ගත්තොත් නයිට්‍රජන් තියෙන 46යි. ඒ කියන්නේ මේ යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය ඇවිල්ලා 146යි. හරි ඇමෝනියම් සල්ෆේට් වල ගත්තොත් එහෙම හරි ඇමෝනියම් සල්ෆේට් වල තියෙන්නේ 120ක් විතර 20ක් උපරිම 21ක් වෙන්නේ. හරි 120ක් විතර. හරි ඒතකොට සාන්ද්‍රණිය වැඩි මොකේද? යූරියා වල තමයි සාන්ද්‍රණිය වැඩි. අනිත් පොහොරත් බලමුද අපි? හරි අනිත් පොහොරත් බලනකොට ඇමෝනියා තියෙනවා. ඇමෝනියා කියලා කියන්නේ මේ ගෑස් එකක් නේ කියන්නේ වායුවක් නේ. හරි ඇමෝනියා වල ඇත්තටම ගත්තොත් නයිට්‍රජන් තියෙනවා 182ක් විතර. හරි මේ ඇමෝනියා. හරිද? ඇමෝනියා හැබැයි ඇමෝනියා අපි පොහොරක් විදිහට භාවිතා කරන්නේ මේකේ තියෙනවා 182ක් විතර නයිට්‍රජන්. හැබැයි අපි මේක භාවිතා කරන්නේ මේ පොහොරක් විදිහට. ඇමෝනියා ගන්නවා යූරියා හදන්න. හරි යූරියා හදන්නේ ඇමෝනියා වලින්. හරි එතකොට මේකේ නයිට්‍රජන් ප්‍රමාණය නම් වැඩි. හැබැයි ඒක පොහොරක් නෙමෙයි ගෑස් එකක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ වායුවක් විදිහට තියෙන්නේ. ඔයාලගේ දාගන්න මේ යූරියා වල දාගන්න 146යි කියලා. ඒ කියන්නේ ප්‍රමාණය නයිට්‍රජන් තියෙන ප්‍රමාණය. ඇමෝනියා වල දාගන්න 182යි කියලා. 82යි කියලා. ඇමෝනියම් සල්ෆේට් වල දාගන්න 120යි කියලා. 120යි කියලා. ඊට පස්සේ තියෙන ඇමෝනියම් නයිට්‍රේට්. ඇමෝනියම් නයිට්‍රේට් කියන එක ලංකාවේ වැඩි ප්‍රසිද්ධ පොහොරක් නෙමෙයි. ඒකේ තියෙන 134ක් විතර. ඊට පස්සේ පස්වෙනි එකේ තියෙනවා ඩයි ඇමෝනියම් ෆොස්ෆේට්. ඒකත් එච්චර ප්‍රසිද්ධ එකක් නෙමෙයි. 116ක් විතර තමයි ඒකෙත් තියෙන්නේ. 116ක් විතර තමයි තියෙන්නේ. එහෙන් බැලුවාම ලංකාවේ තියෙන ප්‍රසිද්ධම ඝන අවස්ථාවේ තියෙන මේක ඝන නෙමෙයිනේ මේක වායු. හරිද? මේක වායුනේ. එතකොට මේක කොහොමවත් ගන්න බෑ. හරිද? මේ ඝන අවස්ථාවේ තියෙන පොහොර වර්ගය තමයි මොකද්ද? යූරියා. උත්තරය ඇවිල්ලා ඒක. යූරියා තමයි උත්තරේ. හරිද? ඕනනම් මේ රසායනික සංකේත දාගන්න. යූරියා තමයි හොඳ මේක. හැබැයි යූරියා කියන එක මිශ්‍ර පොහොර හදන්න ගන්න නැහැ. හේතුව තමයි යූරියා බෑග් එක කැඩුව ගමන් ඒක දිය වෙනවා. හරිද? ඒක දිය වෙනවා. ඒතකොට මිශ්‍ර පොහොර හදන්න ගන්නෙ නැහැ. හරිනේ? හරිනේ? මේක දාගන්න. හරිද? ওই සෙට් එක දාගන්න. හරිද? මම ආයෙත් කියන්නම් ඇමෝනියා වල 182ක් තියෙනවා. හරිද? හැබැයි ඒක වායු විදිහට තියෙන්නේ ගන්න අපි. ඇමෝනියම් සල්ෆේට් වල 20යි. ඇමෝනියම් නයිට්‍රේට් වල 34යි. ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල 116යි. 116. හරිනේ? හරි. එහෙනම් ඊළඟට ඊළඟ එක තියෙනවා බලන්න 15. හරිද? ඊළඟ එක තියෙනවා 15. හරිද? 15 එකේ තියෙනවා
භෝග ශේෂ්ත්‍රයක භෝග ශේෂ්ත්‍රයක ගුණාංග කිහිපයක් පහත දැක්වේ. භෝග ශේෂ්ත්‍රයක ගුණාංග කිහිපයක් පහත දැක්වෙනවා. කියන්නේ භෝග වගා කරන ස්ථානයක ගුණාංග ටිකක් පහත දැක්වෙනවලු. පහත දැක්වෙනවලු. හරි. සවිවරතාව, ඊට පස්සේ දුෂ්‍යගණත්වය, ඊට පස්සේ තියෙනවා ජල සන්නායකතාව, ඊට පස්සේ තියෙනවා ශාක සංයුතිය. හරි. ඉහත ගුණාංග අතරින් බිම් සැකසීම නිසා වෙනස් වන පාර්ශ්ව ගුණාංග වන්නේ. හරි. බිම් සකස් කරාම වෙනස් වෙන දේවල් මොනවද කියලා අහනවා. හරි. බිම් සකස් කරද්දී වෙනස් වෙන දේවල් මොනවද කියලා අහනවා. මට කියන්න බලන්න උත්තරේ. ඔයාලා දැන් මේ ටික ඉගෙන ගන්න තියෙන්නේ. මම කියන්නේ හරි මම කියන්නේ. හරි. සවිවරතාව කියලා කියන්නේ මොකද්ද? තුනද? ඔව් තුන තමයි. උත්තරේ තුන. හරි. සවිවරතාව කියලා කියන්නේ මොකද්ද? සවිවරතාව කියලා කියන්නේ පසක් ගත්ත මෙන්න මේම. හරිද? සවිවරතාව කියලා කියන්නේ මම මේක සරලව තේරෙන විදිහට අඳින්නම්. මෙන්න පස් ටිකක් තියෙනවා. හරි. මෙන්න තියෙනවා පස්. කියන්නේ මම මේ ඇඳලා තියෙන මේ පස් ටිකක් පේන විදිහ හරිද? අනුවික්ෂයෙන් පේන විදිහ. හරි. බලන්න මේ තියෙන පාංශු ඝන ද්‍රව්‍ය පාංශු ඝන ද්‍රව්‍ය මේ අතර තියෙනවා බලන්න මොනවද? හිස් අවකාශ. මේවට කියනවා මොනවද කියලාද? පාංශු අවකාශ කියලා. පාංශු අවකාශ කියලා. හරි. සවිවරතාව කියලා කියන්නේ අත්‍තරම මෙන්න මේ පස් අංශු ප්‍රමාණය. කියන්නේ මේ හිස් අවකාශ ප්‍රමාණය. හරි. පස්සේ දින මේ හිස් අවකාශ ප්‍රමාණය. මේ හිස් අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ සවිවරතාව වැඩි වෙනවා. බිම් සකස් කරද්දී මොකද වෙන්නේ? පස පෙරලෙනවානේ. පස් ටික නිකන් පෙරලෙනවා. උඩ පහළ මිශ්‍ර වෙනවා. එතකොට මේ හිස් තැන් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ සවිවරතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. සවිවරතාව වැඩි වෙනවා. හරි. ඊළඟට තියෙනවා බලන්න දුෂ්‍ය ඝනත්වය. හරි. දුෂ්‍ය ඝනත්වය කියලා කියන්නේ මෙන්න මේක. දුෂ්‍ය ඝනත්වය කියලා කියන්නේ දුෂ්‍ය ඝනත්වය. මේවා මතක් වෙන්න ඕනේ. ඔයාලා මතක් කරගන්න ඕනේ. හරි. ඝන ද්‍රව්‍ය වල ස්කන්ධයේ බෙදීම. ඝන ද්‍රව්‍ය වල ස්කන්ධයේ බෙදීම. මුළු පරිමාව. හරි. මුළු පරිමාව. හරි. මෙන්න මේකයි. හරිද? බිම් සකස් කරද්දී මේ ඝන ද්‍රව්‍ය වල වෙනසක් වෙනවද? බිම් සකස් කරද්දී පස් කොහින්වත් වෙනවද? කොහින්වත් වෙන්නේ ඒවා තියෙනවමයි. හැබැයි පරිමාව මොකද වෙන්නේ? පරිමාව තිබ්බට වඩා වැඩි වෙනවා. ඇයි මේකේ පස් ටික උඩට ගිහිල්ලා බිම් සකස් කරද්දී හැරෙනවනේ. හැරලා පස් උඩට යනවා. හරිද? එහෙම නෙවෙන්නේ. හැවහම අර සාමාන්‍යයෙන් හැවහම වෙන්නේ මෙහෙම තුනීව තියෙන ඉඩමක්. මොකද වෙන්නේ කියන්නේ මෙහෙම ෆ්ලැට්ව තියෙන එකක්. මෙහෙම උඩ ගොඩලි එහෙම හැදෙනවනේ. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. හරිද? බිම් සකස් කරාම ඇත්තට මේවා ටික ඔක්කොම උඩ යට යනවනේ. මේවා ඔහොම උඩ ගිහිල්ලා ඔහොම යනවනේ. ඒ කියන්නේ මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. හරි? පරිමාව වැඩි වෙනවා. හැබැයි ඝන ද්‍රව්‍ය වල ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. නිකන් උදාහරණයක් හිතන්න මෙහෙම හරිද? බිම් සකස් කරන්න කලින් ස්කන්ධය අපි හිතමු 100යි කියලා. ග්‍රෑම් 100යි. පරිමාවත් අපි හිතමු 100යි කියලා. හරි? පරිමාව 100යි කියලා. හරි? ස්කන්ධය 100යි පරිමාවත් 100යි බිම් සකස් කරන්න කලින්. ඒතර බලන්නකො 100 100ෙන් බෙදුවාම කීයද එකයි උත්තරේ එන්නේ. හැබැයි බිම් සකස් කරාට පස්සේ බලන්න පස් වල ප්‍රමාණය වෙනසක් වුණාද? නැහැ. පස් ප්‍රමාණය වෙනසක් වුණේ නැහැ. හැබැයි පරිමාව, ඒ කියන්නේ මම කිව්වේ මේක ඉඩ ප්‍රමාණය උඩ යනවා පහළ යනවා. එතකොට මොකද වෙන්නේ? අර ප්‍රමාණය වැඩි වෙනවා. මම කියනවා ඒක 100 ඉඳලා 200ට වැඩි වුණා. දැන් බලන්න කීයද එන්නේ අගේ? 100 200ෙන් බෙදුවාම එන්නේ 0.5යි. මොකද වෙලා තියෙන්නේ? 1 ඉඳලා 0.5ට අඩු වෙලා. ඒ කියන්නේ බිම් සකස් කරාම දුෂ්‍ය ඝනත්වය මොකද වෙන්නේ? දුෂ්‍ය ඝනත්වය අඩු වෙනවා. හරි බිම් සකස් කරාම දුෂ්‍ය ඝනත්වය අඩු වෙනවා. එහෙනම් ඒක වෙනස් වෙලා තියෙනවා. පැහැදිලිද? දුෂ්‍ය ඝනත්වය අඩු වෙනවා. හරිද? මේවර මුල්ම කාලේ තිබ්බ ප්‍රශ්න. හැබැයි මේවා ටිකක් අමාරුයි ඈ. මේවා අනිවාර්යයෙන් විභාගයට එනවා. විභාගයට එනවා. හරි දුෂ්‍ය ඝනත්වය අඩු වෙනවා. හරි. ඊළඟට තියෙනවා ජල සන්නායකතාව. හරි. ඒ කියන්නේ ජලයේ ගමන් කිරීම. හරි ජලයේ ගමන් කිරීමත් බිම් සකස් කරාම මොකද වෙන්නේ?
වැඩි වෙනවා. හේතුව තමයි හිස් තැන් වැඩි වෙනවා. මේ හිස් තැන් ඔස්සේ ජලය ගමන් කරනවා. ශාක සංයුතිය නෑ. ශාක සංයුතිය එහෙම වෙනසක් වෙන්නේ නෑ. උත්තරය ඇවිල්ලා ABC. හරිද? උත්තරය ඇවිල්ලා එහෙනම් ABC. හරි මම අර උදාහරණයක් ගත්තා කියලා දෙන්න ඕනේ හින්දා උත්තරය ඇවිල්ලා ABC. පැහැදිලිද? අවුලක් නැහැනේ. මේ බලගන්න ඊළඟ එක. එහෙනම් උත්තරය ඇවිල්ලා 3. හරිද? උත්තරය ඇවිල්ලා 3. හරි ඊළඟට තියෙනවා බලන්න 16 සහ 17. හරි එකටම අහලා තියෙන්නේ 16 17යි ජල සම්පාදනයෙන් අහලා තියෙන්නේ. හරි ජල සම්පාදන ක්‍රම වලින්. හරි පළවෙනි එක තියෙනවා පිටාර ජල සම්පාදනය, දෙවෙනි එක තියෙනවා කලගෙඩි ජල සම්පාදනය, C තියෙනවා බිඳු ජල සම්පාදනය, හතර තියෙනවා විසුරුම් ජල සම්පාදනය. හරි මේකේ පිටාර ජල සම්පාදනය කියලා කියන්නේ මේක. හරි පිටාර ජල සම්පාදනය කියලා කියන්නේ මේ කුඹුරු වල තියෙන එක. හරි හරි කුඹුරු වල තියෙන එක. මේ පරණ සිලබස් එකේ මේ පිටාර ජල සම්පාදනය කියලා තියෙනවා. අපේ අලුත් එකේදී නෑ. අපේ එකේදී කෙලින්ම පාලනය කළ තත්වයටද කියලා කියන්නේ. හරි මේකට අපි බේසම් ජල සම්පාදනය කියලා කියනවා. පිටාර ජල සම්පාදනය කියලා කියන්නේ කුඹුරු වලට එහෙම යොදන ජල සම්පාදනය. එහෙම කන්ට්‍රෝල් කිරීමක් නෑ. කියන්නේ අර පාලනය කිරීමක් නෑ. පාලනය කරන්නේ නැතුව ජලයේ මේව හරහා යනවා. ජලයේ මේව හරහා යනවා. පිටාර ජල සම්පාදනය. හරි පිටාර ජල සම්පාදනය මේ කුඹුරු හරහා ජලය ගමන් කරන එක තමයි මේ පිටාර ජල සම්පාදනය කියලා කියන්නේ. හරි ඊට පස්සේ මැටි කලගෙඩි ජල සම්පාදනය කියලා කියන්නේ මේක පොල් වලට එහෙම භාවිතා කරන්නේ. හරි අපි කරන්නේ පොල් පැලේ හිටවුවට පස්සේ මෙන්න පොල් පැලේ බලන්න පොල් පැලේ තියෙනවා මෙන්න හරිද මෙන්න මේකෙන් ගහ ඇදිලා තියෙනවා. අපි කරන්නේ මෙන්න මේ පොල් පැලේ ගාව හරිද මේ පොල් පැලේ ගාව මේ හරිය පුළුවන් නම් කලගෙඩිය දානවනම් හරි. මෙතන ඉඩම අදින් හින්දා මම මේ පැත්තට අදින්නම් කලගෙඩි. අපි කරන්නේ කලගෙඩියක් වලලනවා. කලගෙඩියක් වලලනවා. කලගෙඩියක් වලලනවා. හරිද? කලගෙඩියක් වලලනවා මොකද කරන්නේ? මේකට වතුර පුරවනවා. හරි මේකට වතුර පුරවනවා. වතුර පුරවලා මේ කලගෙඩියේ සාමාන්‍යයෙන් මේ අනිත් පැත්ත මේ පැත්තේ තීන්ත ගන්නවා. හරි? තීන්ත ගන්නවා මේ පැත්තේ. මේ පැත්තේ තීන්ත ගාලා වතුර පුරවලා මේක පොල් කට් එකකින් වහලා තියෙනවා. හරි. මේවයි කලයේකදී හරි කලයකින් වතුර චුට්ට චුට්ට වාෂ්ප වෙනවා ජලය. කියන්නේ ඉවත් වෙලා යනවා. එතකොට මේ පොල් පැලයට අවශ්‍ය ජලය මෙතනින් මොකද වෙන්නේ? හම්බෙනවා. හරි මෙතනින් හම්බෙනවා. මෙතනින් ජලය ටික ටික හම්බෙනවා. හරි. එතකොට ගහ මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඕකට කියනවා කලගෙඩි මැටි කලගෙඩි ජල සම්පාදනය කියලා. හරි බිඳු ජල සම්පාදනය කියන එක නම් මම කෙලින්ම ඉන්ටර්නෙට් එකේ මරන් පෙන්නන්නම් මේක අදින්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. හරි මෙන්න බිඳු ජල සම්පාදනය ඒකට කියන්නේ අපි ඩ්‍රිප් ඉරිගේෂන් කියලා. මේ බිඳු ජල සම්පාදනය කියලා කියන්නේ පාලනය කරපු තත්ත්වයටදී. හරි පාලනය කරපු පද්ධතියක් ඔස්සේ. හරි ඒ කියන්නේ බට පද්ධතියක් ඔස්සේ ගහ ගාවටම ජලයේ බිඳුව වැටෙන ක්‍රමයක්. හරි ගහ ගාවටම ජලයේ බිඳුව වැටෙන ක්‍රමයක්. මේ තියෙන සිස්ටම් එක හරි මේ තියෙන සිස්ටම් එක මේ පේනවද ගහ ගාවටම ජලයේ බිඳුව වැටෙනවා මේ සිස්ටම් එක හරි මෙන්න තියෙන හොඳ රූපයක්. ඒක දෙන්නේ නැහැ ඒක ඩවුන්ලෝඩ් කරන්න. ආනේ මේකේ හරි මේකේ මෙහෙමයි හරිද මේකේ මේ ජල ප්‍රභවයකින් ජලය අරගෙන මේ අර වැලි පැනර එහෙම තියෙන්නේ ඒ වගේ දාලා ප්‍රෙෂර් කරලා මොකද කරන්නේ මේ ගහ ගාවටම බටයක් යනවා. ඒ බටේ ගාව පොඩි සිදුරක් තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ මේ ගහ ගාව පොඩි සිදුරක් තියෙනවා. එතනින් මොකද වෙන්නේ ජලයේ ගහට බිඳුව වැටෙනවා. හරි ඒකෙන් ජලයේ ගහට බිඳුව වැටෙනවා. මේකට කියනවා බිඳු ජල සම්පාදනය කියලා. හරි මේකට කියන්නේ බිඳු ජල සම්පාදනය කියලා.
මොකක්ද ප්‍රශ්න අහලා තියෙන්නේ? ඇයි ඕකේ තීන්ත ගන්න මේ නැත්තම් අනිත් පැත්තට මේ ජලය වාෂ්ප වෙනවා. ඒක මම ඉස්සරහට පස්සේ කියන්නේ මේක කියලා. හරි. මේකට තමයි කියන්නේ බිඳු ජල සම්පාදනය කියලා. ගහ ගාවට ජලයේ බිඳුව වැටෙනවා. හරිද? හරි. අනිත් එක ස්ප්‍රින්ක්ලර්. හරි. අනිත් එක තමයි මේකේ තියෙනවා නේද විසුරුම් ජල සම්පාදනය කියලා. විසුරුම් ජල සම්පාදනය කියන්නේ මෙන්න මේකට. ජලයේ විසුරුමක් විදිහට තමයි ගස් වලට හම්බෙන්නේ. මේ තියෙන ජලයේ විසුරුමක් විදිහට තමයි ගස් වලට හම්බෙන්නේ. හරි. මේ තියෙන ෆොටෝ වල අද ඕකට කියනවා විසුරුම් ජල සම්පාදනය කියලා. මේ තියෙන. හරි. ඒක මම අර අඳින්න වෙලා යන හින්දා දැන් නෑ. මේකේ මේ තීන්ත ගන්න හේතුව තමයි තීන්ත ගෑවහම මේ පැත්තට වතුර යන්නේ නැහැ. වතුර මේ පැත්තට මේ යන්නේ නැහැ. මේ පැත්තට විතරයි යන්නේ. ඒකයි තීන්ත ගන්න හේතුව. හරිද? හරි. ඊළඟට ඔන්න එහෙනම් සෙට් එකම හරිද? හරිද? ඔන්න එහෙනම් සෙට් එකම ඉවරයි. හරි. බලන්න එහෙනම් ප්‍රශ්නේ අහලා තියෙනවා 16. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ පොල් වගාව සඳහා වඩාත්ම සුදුසු වාරි තාක්ෂණීය ක්‍රමය. ශ්‍රී ලංකාවේ වියලි කලාපේ. ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරුව ඒ පැතිවල පොල් වලට හොඳ මේක මොකක්ද කියලා අහනවා. හොඳ මේක මොකක්ද? පිටාට ජල සම්පාදනය හරියන්නේ නැහැ. පිටාට ජල සම්පාදනය කරන්න තරම් පිටාට ජල සම්පාදනයේ වතුර සෑහෙන ප්‍රමාණයක් යනවා. අනුරාධපුර පැත්තේ එහෙම වතුර අපතේ යවන්න බෑ. හරි? එතකොට ඊ වැරදි. මැටි කලගෙඩි හොඳයි. හොඳට මං කිය පොල් වලට තමයි මේක කරන්න කියලා. මැටි කලගෙඩි හොඳටම හොඳයි. හරි? මේකට වතුර දාලා තිබ්බහම වතුර ටික ටික අයින් වෙනවා. අපිට සතියකින් විතර පොල් කට්ට අයින් කරලා සතියක් නම් බෑ ඊටත් කලින් කරන්න වෙනවා. පොල් කට්ට අයින් කරලා මේකට වතුර පිරෙව හැටි. එතකොට වතුර චුට්ට මොකද වෙන්නේ? ගහට හම්බෙනවා. B හොඳයි. C විසුරුම් බිඳු ජල සම්පාදනය. බිඳු ජල සම්පාදනය හොඳයි. ගැලපෙන අවුලක් නැහැ. විසුරුම් ජල සම්පාදනය බෑ. විසුරුම් ජල සම්පාදනය පොල් වගේ වුණාට බෑ. පොල් ගස් වෙන උස්ස යනවනේ. එතකොට වතුර මාල් කැරගෙන එක හරියන්නේ නැහැ. එහෙනම් උත්තරය ඇවිල්ලා B සහ C උත්තරය ඇවිල්ලා 2. හරි නේද? හරි. එහෙනම් ඊළඟ එක. හරිද? එහෙනම් ඊළඟ එක බලන්න මිරිස් වගාව සඳහා වඩා සුදුසු ජල සම්පාදන ක්‍රමය වන්නේ. ක්‍රම නැත්තම් ක්‍රමය වන්නේ. මට කියන්න බෑ උත්තරේ. හරි. උත්තරේ 5 කියලා තියෙනවා සමහරු 1 කියලා තියෙනවා. හරි. මෙහෙමයි මේක අපි දැන් වැරදිව ටික හොය හොය යමු. හරිද? වැරදිව ටික හොය හොය යමු. හරි. අපි මේක ගත්තොත් එහෙම මෙහෙම පිටාට ජල සම්පාදනය අපිට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පිටාට ජල සම්පාදනය ගන්න පුළුවන්. බේසම් වගේ ගන්න පුළුවන්. මිරිස්නේ. මැටි කලගෙඩි ජල සම්පාදනය නෑ. හරියන්නේ නෑ. කලගෙඩියක් මිරිස් පැලයකට කලගෙඩියක් හදන එක හරියන්නේම නෑ. හරිද? මිරිස් පැලයකට කලගෙඩියක් හදන එක හරියන්නේම නෑ. හරිද? ඒක ගැලපෙන්නේ නෑ. හරි. ඊළඟට තියෙනවා බලන්න බිඳු ජල සම්පාදනය. බිඳු ජල සම්පාදනයත් එක්තරා කියන්නේ බිඳු ජල සම්පාදනය ප්‍රශ්නයක් නෑ. ගන්න පුළුවන්. හරි ගන්න පුළුවන්. හරිද? එහෙනම් දැනට අපිට උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා මොනවාද? A ගන්න පුළුවන්, C ගන්න පුළුවන්. හරිද? A C ගන්න පුළුවන්. පිටාට ජල සම්පාදනයක් පුළුවන්, බිඳු ජල සම්පාදනයක් පුළුවන්. හරි? B ගන්න බෑ. ඒතකොට දැන් මේකේ තියෙන B තියෙන උත්තර ටික අයින් කළා දාන්න. හරිද? B තියෙන උත්තර ටික අයින් කළා දාන්න. හරි. ඊළඟට තියෙනවා D විසුරුම් ජල සම්පාදනය. විසුරුම් ජල සම්පාදනය කියන එක ගන්න බෑ. හේතුව මොකද්ද? විසුරුම් ජල සම්පාදනය ගන්න බැරි හේතුව තමයි විසුරුම් ජල සම්පාදනයේදී වතුර මලක් වගේ නෙන්නේ. අර වතුර මලක් වගේනේ වතුර වැටෙන්නේ. කොහොම වතුර වැටෙද්දී මිරිස් වල මල් පිපෙන කාලෙට. අර මිරිස් ගස් වල මල් පිපෙන කාලෙට කොහොම වතුර වැටුනොත් එහෙම මල් ටික හේදිලා යනවා. හරි මල් ටික හේදිලා යනවා. විසුරුම් ජල සම්පාදනය ගත්තොත් එහෙම මිරිස් වලට හරි හිතන්නකො ගස් ටිකක් තියෙනවා මිරිස් ගස් ටිකක් කියලා මෙහෙම මිරිස් ගස් ටිකක් තියෙනවා කියලා හිතන්නකො. මේ වගේ මල් පිපෙන කාලෙට මෙහෙම වතුර මලක් වගේ වතුර වැටුනොත් එහෙම මේ වගේ මල් ටික හේදිලා යනවලු. හරි මල් ටික හේදිලා යනවා. අන්න ඒ හින්දා
විසුරුම් ජල සම්පාදනයේ මිරිස් වලට ගන්න නැහැ. ඒක විශේෂයි. එතන දාගන්න. එතන දාගන්න මේ පොයින්ට් එක. මිරිස් වගාවේදී විසුරුම් ජල සම්පාදනයේ භාවිතා කිරීමෙන් මිරිස් වගාවේදී විසුරුම් ජල සම්පාදනයේ භාවිතා කිරීමෙන් එහි පුෂ්ප වල පරාග සේදී යෑමකට ලක්වන නිසා විසුරුම් ජල සම්පාදනය මිරිස් වගාවට නුසුදුසු වේ. මිරිස් වගාවට එනම් මේක හරියන්නේ නැහැ. අපි මිරිස් වගාවට මේ විසුරුම් ජල සම්පාදනය හරියන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලගේ උත්තර වර්ධිනවා. හරි බලන්නකො. එතකොට B කියන්නේ B කියන එකත් වැරදි, B කියන එකත් වැරදි. ඒ දෙකම නැති උත්තරයක් ගන්න ඕන. හරිද? බලන්න A පමණ කියන එක හරි අපිට ඒක කියන්න පුළුවන්. දෙවෙනි එකේ D බෑ වැරදි. D විතරක් බෑ. කොහොමද බෑ කියන්නේ විසුරුම් ජල සම්පාදනය. ඊට පස්සේ A සහ D. D තියනවා කොහොමද ගන්න බෑ. හරිද? ඊට පස්සේ තියනවා බලන්න හතරවෙනි එක B සහ D. මේ සෝරි B සහ C. C ගන්න පුළුවන්. බිඳු ජල සම්පාදනය ගන්න පුළුවන්. හැබැයි කලගෙඩි ගන්න පුළුවන්ද? මිරිස් ගහකට කලගෙඩිය ගානේ හදාගෙන ගියොත් කොහොමද? බෑනේ අමාරුයි. එතකොට ඒ උත්තරෙත් වැරදි. ඊට පස්සේ තියෙනවා B C D. බෑනේ. D බෑ D බෑ. එහෙම නෑ. අවසාන එක තියෙනවා C සහ D. C සහ D කියලා කියන්නේ බිඳු ජල සම්පාදනය, විසුරුම් ජල සම්පාදනය. විසුරුම් ජල සම්පාදනය කියන්නේ අපි කිව්වා එහෙමවත් ගන්න නැහැ. කොහොමවත් ගන්න නැහැ. ගත්තොත් එහෙම මල් ටික හේදිලා යනවා. මල් ටික හේදිලා යනවා කියන්නේ වැඩක් නැහැ. මිරිස් කරල් හැදෙන්නේ නැහැ. ගහ හැදුනට ගහ කන්න නෙමෙයි අපි කරල් හැදෙන්න ඕනේ. එතකොට අපි D කියන එක කොහොමවත් ගන්න නැහැ. එහෙනම් උත්තරේ විදිහට ඉතුරු වෙන්නේ මොකක් විතරද? A පමණයි. හරිද? උත්තරේ විදිහට ඉතුරු වෙන්නේ A පමණයි. හරිද? එතකොට උත්තරය ඇවිල්ලා 1. පැහැදිලින උත්තරේ ගන්න විදිය ඔහොම පොඩ්ඩක් පොඩ්ඩක් නෙමෙයි ටිකක් තර්ක කරලා ගන්න ප්‍රශ්න තියෙනවා. අපිට දැක්ක ගමන් හිතනවා ඒක ඒ නම් වෙන්නම බෑ කියලා. අපේ උත්තර බලද්දී ඒ වෙන්න පුළුවන්. හරිද? ඒ වෙන්න පුළුවන්. හරි. පැහැදිලි නේද? ඒ කියන එක හරියන්නේ මං කිව්වේ මෙහෙමයි. හරිද? ඒ කියන එක හරියන්නේ මං කිව්වේ පිටාර ජල සම්පාදනය කියන්නේ මේ බේසම් ජල සම්පාදනය වගේ කියන්නේ කුඹුරු වල වගේ. හරි? කුඹුරු වල මිරිස් හදනවනේ කාලෙකදී. හරි? එතකොට ඒක හරි. ඒකත් හරි. B කියන එක වැරදීනේ. කලගෙඩි හදන්න බෑනේ. කියන්නේ කලගෙඩි වලලාන්නේ සාමාන්‍ය පොල් වලට වගේ. මිරිස් වලට එහෙම කලගෙඩි වලින් ජල සම්පාදනය කරන්නේ නැහැ. හරිද? බිඳු ජල සම්පාදනය කියන එක හරි. බිඳු ජල සම්පාදනය කියන එක හරි. ඊට පස්සේ තියෙනවා විසුරුම් ජල සම්පාදනය. විසුරුම් ජල සම්පාදනය කියන එක මං කිව්වේ හරියන්නේම නැහැ. හරිද? විසුරුම් ජල සම්පාදනය කියන එක හරියන්නේ නැහැ. හේතුව තමයි විසුරුම් ජල සම්පාදනය භාවිතා කරොත් විසුරුම් ජල සම්පාදනය කියලා කියන්නේ මොකද්ද? මේ මෙහෙම වතුර මලක් වගේ තියෙන එකනේ. මේ වතුර මලක් වගේ තියලා භෝග හැදුවොත් එහෙම කියන්නේ මිරිස්. හරිද? විශේෂයෙන් මිරිස්. අනිත් ඒවාට අවුලක් නැහැ. මිරිස් වලට. මිරිස් වල මල් පිපෙන කාලෙට මේ හිතනවා මල් පිපෙනවා කියලා. මේ මල් පිපෙන කාලෙට විසුරුම් ජල සම්පාදනයෙන් මොකද වෙන්නේ? මේ වැස්ස වගේනේ වතුර වැටෙන්නේ. මෙහෙම වැස්ස වගේ වතුර වැටෙද්දී මේ මල් වල පරාග එහෙම හේදිලා යනවා. මල් හේදිලා යනවා. මල් හේදෙනවා කියලා කියන්නේ ඔහොම වැස්ස වගේ වැටෙද්දී මල් හේදෙනවා. මල් හේදෙනවා කියන්නේ ඒකෙන් ආයේ පරාගණයක් වෙන්නේ නැහැ. පරාගණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරල් හැදෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා අපි විසුරුම් ජල සම්පාදනය භාවිතා කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ B භාවිතා කරන්නෙත් නැහැ, D භාවිතා කරන්නෙත් නැහැ. පැහැදිලිද? එතකොට මේ තියෙන උත්තර වලින් මේ උත්තර වලින් ගැලපෙන එක තමයි අපිට කියන්නේ. එතකොට බිඳු ජල සම්පාදනය හිම අනිවාර්යෙන් එන්න ඕන කියලා එකක් නැහැ. හොඳ මේක තමයි කියන්න ඕනේ. හරි බලන්නකෝ. A පමණින් පිටාර ජල සම්පාදනය ගන්න පුළුවන් බැරි නෑ.
B බලන්නකො විසුරුම් ජල සම්පාදනය ගන්නෙම නැහැ. ඒක කපලා දාන උත්තරේ. ඊට පස්සේ AD A ගන්න පුළුවන්. හැබැයි D ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා BC B ගන්න බෑ C ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා CD D කියන එක කොහොමවත් ගන්න බෑ. ගන්න පුළුවන් එකම උත්තරේ වෙන්නේ ගැළපෙන එක උත්තරයයි තියෙන්නේ. මොකද්ද? A පමණයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිරිස් වලට ගන්න පුළුවන් පිටාර ජල සම්පාදනය හැටි බිඳු ජල සම්පාදනය හැටි. හැබැයි මේකේ උත්තරේ එහෙම දීලා නැහැ. මේකේ දීලා තියෙන්නේ A විතරයි කියලා. අන්න ඒ හින්දා ඒ උත්තරේ ගන්න යන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරිද? ඒ කියන එක තමයි මෙතන ගන්න තියෙන එකම උත්තරේ. හරිද? තියෙන සුදුසුම එක. හරි? ඔය පිටාර ජල සම්පාදනය කියලා කියන්නේ කුඹුරු වල. හරිද? කුඹුරු වල මිරිස් හදනවානේ සමහර කාලවල. එතන අපි කියන්නේ තියෙන මේ හොඳම උත්තරේ තමයි තෝරගත්තේ. හරිද? හොඳම උත්තරේ තමයි එතනින් අපි තෝරගත්තේ. පැහැදිලිද? තේරුණා නේද? හරිනේ? හරි. හොඳම උත්තරේ තමයි අපි ගන්නෙ. හරි හොඳම උත්තරේ තමයි එතන අපි තීරුවේ. හරි හොඳම උත්තරේ තමයි තීරුවේ. හරි. ඊළඟට බලන්න තියෙනවා ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ කෘෂිකාර්මික භූමියක් සඳහා ජලයේ සැපයීමට වාරි ඇල පද්ධතියක් ස්ථාපනය කිරීමට වාරි ඉංජිනේරුවෙකු තීරණය කරයි. වාරි ඇල මාර්ග සාමාන්‍යයෙන් ස්ථාපනය කරනු ලබන්නේ. හරි. වියලි කලාපයේ කෘෂිකාර්මික භූමියක් සඳහා වාරි ඇල පද්ධතිය. මේකත් තමයි අපිට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. හරි. තීරණය කරයි වාරි ඇල සාමාන්‍යයෙන් ස්ථාපනය කරනු ලබන්නේ. අපි කියන්නේ සමෝච්ච රේඛා දිගේ. හරිද? මේ සමෝච්ච රේඛා කියලා කියන්නේ භූමියේ එක සමාන උස ස්ථාන. හරි? භූමියේ එක සමාන උස ස්ථාන. ඒ කියන්නේ අර එකම ගානට වතුර යන්න. හරි? ගුඩ බෑවුම් නැතුව. මෙහෙම එක සමාන ස්ථානවල වතුර කියන්නේ එක සමාන උස ඒ කියන්නේ ගුඩ බෑවුමක් නැතුව කාණුවක් වගේ හදලා තිබ්බහම හරි? මේකේ වතුර වේගෙන් ගහගෙන යන්නෙත් නැහැ. ඒකට අර පස හොදගෙන යන්නෙත් නැහැ. ඒ හින්දා අපි එක ගන්නේ සමෝච්ච රේඛා දිගේ කියන එක. හරිද? සමෝච්ච රේඛා දිගේ. හරිද? ඔව්. සමෝච්ච රේඛා දිගේ තමයි අපි වාරියල පද්ධති ස්ථාපනය කරන්නේ. හරි. ඊළඟට 19 කැල්සියම් අත්‍යවශ්‍ය ශාක පෝෂකයක් ලෙස සලකුණු ලබන්නේ. හරි. හරි. කැල්සියම් අත්‍යවශ්‍ය පෝෂකයක් විදිහට සලකුණු ලබන්නේ හේතුව තමයි ශාකවල ශාක සෛලවල මම මේ දැන් අදින්නේ ශාක සෛලයක්. මේ ශාක සෛලවල වටේට තියෙනවා සෛල බිත්තියක්. සත්ව සෛලවල මෙහෙම එකක් නැහැ. ශාක සෛලවල පමණක් තියෙනවා සෛල බිත්තියක්. හරි. මෙන්න මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ කැල්සියම් වලින්. හරි මේ මම අදින්නේ සෛලයක්. සෛලය ඇතුලේ මේ ඉන්ද්‍රිකා තියෙනවා, න්‍යෂ්ටි තියෙනවා, රික්තක තියෙනවා, ඊට පස්සේ ගෝල්ජි දේහ තියෙනවා. හරිද? ඔය අහලා තියෙනවනේ ඔයාලා. හරිත ලව තියෙනවා, ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක මෙන්න මේ පිටින්ම තියෙනවා. හරිද? මේ පිටින්ම තියෙනවා මොකද්ද? සෛල බිත්තිය. සෛල බිත්තිය. මෙන්න මේ සෛල බිත්තිය හැදෙන්න කැල්සියම් වැදගත් වෙනවා. මේ සෛල බිත්තිය හැදෙන්න කැල්සියම් වැදගත් වෙනවා. හරි බලන්න තියෙනවා එහෙනම් සෛල බිත්ති සංඝටකයක් වන නිසා ඒක තමයි අත්‍තරම උත්තරේ. හරිද? ඒක තමයි උත්තරේ. දෙවෙනි එක තියෙන මේ හරිතප්‍රද සංඝටක හරිතප්‍රද හදන්න මොනවද අපිට වැදගත් වෙනවා කිව්වේ යකඩ මැග්නීසියම් වගේ දේවල්. උත්තරය ඇවිල්ලා 1. හරි උත්තරය ඇවිල්ලා 1. සෛල බිත්ති වල සංඝටකයක් වන නිසා. හරිනේ. ඊළඟට හරිද? ඊළඟ එක අන්තිම එක 20. මේක ඕනේ නෑනේ. මේ තමයි සෛල බිත්තිය. මේක හැදෙන්න තමයි කැල්සියම් වැදගත් වෙන්නේ. හරි ශාක පෝෂක පාඩමේ තියෙනවා මේක. ශාක පෝෂක පාඩමේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වල වැදගත්කම් වල තියෙනවා ඕක. හරි. 20 තියෙනවා බලන්න. පාලිත පාරිසරික තත්ත්වය යටතේ සිදු කරන කෘෂි කර්මය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ. හරි. මේ පාලිත පාරිසරික තත්ත්වය යටතේ කියලා කියන්නේ පරිසර තත්ත්ව පාලනය කරපු
ඒ කියන්නේ අවුව, වැස්ස, සුළඟ, පස හරිද? පාලනය කරපු තත්ත්ව මොනවද? පාලිත ව්‍යුහ, හරිතාගාර, පොලිතීන් ගෘහ, දැල් ගෘහ, නෙට් ගෘහ අන්න ඒවා හරි. ඒ වගේ වගා කරද්දී මේ ඔව් ඒ වගේ වගා කරන එක ගැන දැක්වෙන්නේ ඒකේ නිවැරදි වගන්තිය අහන්නේ. හරි. සෝපරාගිත ශාක පොලිතීන් උමන් තුල වගා කළ නොහැක. සෝපරාගණය කියලා කියන්නේ මොකද්ද මේ? සෝපරාගණය කියලා කියන්නේ සෝපරාගණය කියලා කියන්නේ එකම ගහේ හරිද? එකම ගහේ පුෂ්ප මේ මෙහෙම මේක කලිනුත් තිබ්බා නේද? හරි. සෝපරාගණය කියන්නේ මෙන්න මෙහෙමයි. පරාගණය කොටස් දෙකක් තියෙනවා. පරාගණය කොටස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සෝපරාගණය අනිත් එක ඇවිල්ලා පරපරාගණය. පරපරාගණය. සෝපරාගණය කියන්නේ මෙන්න මේක. හරිද? සෝපරාගණය කියලා කියන්නේ එකම ගහේ. හරි මෙන්න ගහ තියෙනවා. හරි. මේකේ පුෂ්ප දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. පුෂ්ප දෙකක් තියෙනවා. කියන්නේ මල් දෙකක් තියෙනවා. හරි. මේ මල් දෙක තමයි මම මෙතන දැන් අදින්නේ. මෙන්න මල් දෙකක්. හරි මං කියවේ පුෂ්ප මේ එක පුෂ්පයක් එකම ගහේ පුෂ්ප දෙකක් මම මේ අදින්නේ. එකම ගහේ පුෂ්ප දෙකක් මම මේ අදින්නේ. හරිද? එකම ගහේ පුෂ්ප දෙකක් මම අදින්නේ. හරි. සෝපරාගණය කියලා කියන්නේ මෙන්න මේ පුෂ්පයක. හරිද? මේ ඇවිල්ලා මං කිව්වේ පිරිමි කොටස කියලා. අර පරාගදානිය. ඕකේ තියෙනවා පරාග. මෙන්න මේ පරාග මේ එකම මලේ කලංකය මත තැම්පත් වීමටත් සෝපරාගණය කියනවා. එහෙමත් නැත්නම් එකම ශාකය කියන්නේ මේ මලේම පරාග ගිහිල්ලා ඒ ගහේම මලක කලංකය මත තැම්පත් වීමටත් සෝපරාගණය කියලා කියනවා. හරි? සෝපරාගණය කියලා කියනවා. පරපරාගණය කියලා කියන්නේ එකම විශේෂී ශාක දෙකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ අලිගැට peer නම් අලිගැට peerමයි. හරිද? මෙන්න මේ ගස් දෙකක තියෙන මල් දෙකක් අතර හරිද? ගස් දෙකක තියෙන මල් දෙකක් අතර පරාගණය වෙනවා නම් ඒකට කියනවා පරපරාගණය කියලා. හරිද? ඒකට කියනවා පරපරාගණය කියලා. ස්වපරාගණය කියන්නේ එකම මලේ පරාග දානියේ තියෙන පරාග කණිකා ඒ පුෂ්පේම කලංකය මත තැම්පත් වෙනවා. එහෙමත් නැත්නම් ඒ ගහේම වෙනත් මලක. හැබැයි වෙන්නේ එකම ගහේ කතාව. හරි? පරපරාගණය කියලා කියන්නේ හරිද? පරපරාගණය කියලා කියන්නේ දස් දෙකක එකම විශේෂ වෙන්නේ නේ. එකම විශේෂය. හරි? දැන් අපි ගත්තොත් එහෙනම් මිනිස් කියන්නේ අපි ඇවිල්ලා එකම විශේෂයෙන් මිනිස්සු කියන්නේ. මිනිස්සු අතර ළමයි හම්බෙන්න පුළුවන්. කියන්නේ අප්‍රිකාවේ වුණත් එකයි, එංගලන්තේ වුණත් එකයි, කොහේ වුණත් මිනිස්සු එකම විශේෂය. හිතන්නකො මෙහෙම බල්ලොයි පූසොයි විශේෂ දෙකක් රටව හම්බෙන්නේ නේද? හරිද? ආන් එහෙම. එකම විශේෂය වෙන්න ඕන. අලිගැට peer නම් අලිගැට peer. හරිද? අඹ නම් අඹ ගස් දෙකක් අතර. අන්න එහෙම මේ පරාග ගිහිල්ලා මේ පුෂ්පේම තැම්පත් වෙලා මේ අලුත් බීජ හැදෙනවා නම් ඒකට කියන්නේ නැත්නම් ඔව් එහෙම තැම්පත් වෙනවා නම් කලංකෙම තැම්පත් වෙනවා නම් අපි කියනවා මේකට පරපරාගණී කියලා. හරි. ওই දෙක තමයි වෙනස. හරි. එහෙනම් සෝපරාගණයේ ශාක පොලිතීන් උමන් තුල වගා කළ නොහැක. හරි මේකෙන් සෝපරාගණය කරණේවා නෑ සෝපරාගණය වෙනේවුවා එහෙම බැරි නෑ. එහෙම එකක් නෑ. හරි. මෑකරල් එහෙමත් සෝපරාගණය වෙනවනේ. ඒව හදන්න බැරි කමක් නෑනේ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක වැරදි. එහෙම එකක් නෑ හදන්න පුළුවන්. හරි. පොලිතීන් උමගක් තුල උෂ්ණත්වය පාලනය කළ හැකි නමුත් RH පාලනය කළ නොහැක. මේ RH කියලා කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. පොලිතීන් උමගක් කියලා කියන්නේ මොකද්ද මේ? පොලිතීන් ගෘහයක් ඈ. අර පොලිතීන් වලින් හදලා තියෙන ගෘහයක්. පොලිතීන් වලින් හදපු ගෘහයක්. මේක ඇතුලේ අපිට උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්, සාපේක්ෂ ආර්ද්‍රතාව පාලනය කරන්න පුළුවන්, සුළඟ පාලනය කරන්න පුළුවන්. එහෙනම් බැරි නෑ. RH කියලා කියන්නේ මේ සාපේක්ෂ ආර්ද්‍රතාව පාලනය කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ පාලනය කරන්න පුළුවන්. අපිට පුළුවන් ජල විසුරුමක් විදිහට මේකෙන් අර ජල විසුරුමක් විදිහට මේකෙන් දාන්න පුළුවන් පහලට. හරිද? නැත්තම් පංකා හයි කරන්න පුළුවන්, ෆෑන් හයි කරන්න පුළුවන්. හරි ඇතුලේ තියෙන රස්නේ වාතය එළියට දාන්න. හරි
මේ වගේ දේවල් කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒව කරන්න. ඒකත් වැරදි. තුන්වෙනි එක තියෙනවා නිර්පාංශු වගාවක වගා මාධ්‍ය දියර හෝ ඝන විය හැක. නිර්පාංශ ඔව් මේක ඇතුළේ නිර්පාංශ වගාව කරන්න පුළුවන්. يعني ප්‍රශ්න නැතුව වගා කරන්න පුළුවන්. ඒකත් වගා මාධ්‍ය දියර හරි ඝන හරි වෙන්න පුළුවන්. හරි. දියර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වතුරට පෝෂක ඇල්බර්ට් ද්‍රාවණය වගේ දේක් කලවම් කරලා දෙන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් කොහොබත් ගන්නත් පුළුවන්. ඒක හරි. බලමු මේ ඊළඟ එක පොඩ්ඩක් එච්චර ෂුවර් නෑ වගේ. වායෝ පරිසර තත්ත්ව යාමනය කළ නොහැක. නෑ පුළුවන් උෂ්ණත්වය සාපේක්ෂතාව සුළඟ පුළුවන් කරන්න පුළුවන්. නිර්පාංශ වගාවකදී පෝෂක මාධ්‍යයේ pH පවත්වා ගැනීමට EC පවත්වා ගැනීමට වැදගත් වේ. නෑ එහෙම මේකත් ඇතුලේ වගා කරත් එකයි පිටත වගා කරත් එකයි අපිට pH පාලනය කරන්න පුළුවන් EC පාලනය කරන්න පුළුවන්. හරි? එතකොට හොඳම උත්තරේ මෙතනින් ඇවිල්ලා 3. නිර්පාංශ වගා මාධ්‍යයක දියර හෝ ඝන විය හැක. උත්තරය ඇවිල්ලා 3. තියෙන හොඳම එක. හරි? තියෙන හොඳම එක තමයි ඒක. හරිද? නිර්පාංශ වගා මාධ්‍ය නිර්පාංශ වගාවක මාධ්‍යයක මාධ්‍ය දියර හෝ ඝන වෙන්න පුළුවන්. හරිද? උත්තරය ඇවිල්ලා 3. හරි. මම මෙතනින් එහෙනම් ක්ලාස් එක නවත්තනවා. හරි. හරි. අපි අර මේ හරිද? මේ පටන් ගෙන තියෙන ඔයාලගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් මම අර පටන් ගෙන තියෙන අලුත් ක්ලාස් එකක් මේ ෆිසික්ස් කරපු කට්ටිය දැන් අර උසස් පෙළ ෆිසික්ස් කරලා එක්ජෝ වලට මාරු වෙච්ච කට්ටිය එහෙම ඉන්නවනේ. ඒ කට්ටියට මාස 4කින් එහෙම සිලබස් එක කරගන්න කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට එහෙම අපි ක්ලාස් එකක් පටන් ගෙන තියෙනවා ස්පීඩ් රිවිෂන් කියලා. ඔයාලා යාළුවෝ එහෙම ඉන්නවනම් ඒ කට්ටියට පණිවිඩය දෙන්න.